අයිබෝන් මෙතන තියෙනවා පොඩි කිලෝ 200 ක විතර ඉඟුරු වගාවක් මාස දෙකක් වෙන්නේ මේකට. හොඳ පොල් ඉඩමක් තියෙන්නේ මේකේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ඉඟුරු කියලා කියන්නේ මේ ගොඩක් හෙවණ ප්‍රිය කරන ශාකයක්. ඉතින් පොල් වගා කරලා තින් දෙමක් නම් ඒක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මොකද හොඳට මේ හෙවණ වැටෙනවා. එතකොට තදවුවට කොහොමද ඉඟුරු හරියන්නේ නැහැ, අස්වැන්න අඩුයි. මම බලන්න මෙතන මේ ඒරියා එකේ තියෙනවා කිලෝ 200ක් හදලා. ඊට අමතරව ඉතින් එහා පැත්තේ තව ටිකක් ලොකුවට හැදිච්ච ඉඟුරු වගාවක් තියෙනවා. ඒක අපේ නේ වෙන කෙනෙක් එකක්. මේකට වතුර අපි මේ ඔය තියෙන බටර් ලයින් එකෙන් දාලා වතුර හරවනවා. හරවන එක තමයි කරන්නේ. වතුර මල් දාලා නැහැ මේ වගාවට. මොකද පොළොව ටිකක් අනිත් එක මේ දවස්වල තියෙන මේ කාලගුණික තත්ත්වයක් එක්ක පොළොව ඉක්මනින් වේලෙනවා. ඉතින් මල් වලින් ගහලා වතුර අපිට ජල සම්පාදනය කරගන්න එක මදි ඇත්තටම. ඒක නිසා මේ පුළුවන් තරම් පොළොව තෙත් වෙන්නම වතුර දානවා. එතකොට සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් වගේ යනකම් ආයෙ වතුර හරවන්න ඕනේ නැහැ. ඒක ලොකු මාංශයක් නැහැ. ඊට අමතරෙන් තනකොළ ටික ගලවගෙන වගාව හරියට කරගෙන යන්න තියෙන්නේ. දැනට නම් මේවට අපි හිටවනකොට මඩ පොහොර වගේ දේවල් දාලා තියෙනවා. ඊට අමතරව දවස් සාමාන්‍යයෙන් 45න් විතර තව එක සැරයක් පොහොර දාන්න ඕනේ. මාස 4න් මාස 4ක් 5ක් වගේ යනකොට අලෙරින්න පටන් ගන්නකොට තව එකපාරක් අපි පොහොර දානවා. ඒක අල පොහොර කියලා කියන්නේ ඉඟුරු වලට. ඔයගොල්ලන්ට වෙළඳ පොළට ගිහලා ඉල්ලුවා මේක ගන්න පුළුවන්. තුන් සැරයක් වගේ පොහොර දැම්ම නම් ඇති. ඉතින් මේ වගේ වගාවකට බීජ ඉඟුරු වලට ගන්න අවුරුද්දක් වගේ ඉන්න ඕන. මාස 11න් පස්සේ වගේ තමයි බීජ ඉඟුරු වලට ගන්න පුළුවන්. දැන් මේ හෙවණ තියෙන හරිය ගස් හොඳට හැදිලා තියෙන ඔයගොල්ලන්ට පේනවා රවුව තියෙන හරියට වඩා. thank you. ඔයගොල්ලන්ට බීජ ඉඟුරු ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. ඒත් එක්කම මේ ප්‍රශ්න මොනවා හරි ඔයගොල්ලෝ වගාවන්න ඕන තියෙන මේ ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. channel එකේ WhatsApp number එක තියෙනවා. WhatsApp message එකක් දාලා තියන්න. පුළුවන් විදිහට මම ඒවට reply කරන්න. මෙතනින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉස්සරහා මේ තියෙන වගාව ඒකත් හොඳට සාර්ථකව තියෙන වගාවක්. මම හිතන්නේ මේකට නම් මාස 6කට වැඩි 6ක් වගේ ඇති මම හිතන්නේ. තාම මල් පිපෙන්න පටන් ගන්න නැහැ මේ වගාවට. මෙතන සාමාන්‍ය මම හිතන්නේ කිලෝ 100ක් 150ක් වගේ හදලා තියෙ ඒගොල්ලෝ. ඒ ගස්වල සමහර තැන් තියෙනවා මේ බලන්න. කොළ මරණ ලෙඩක් තියෙන මේක දිලීර නාශකයක් අතර මේකට මේ පාවිච්චි කරන්න ඕන. ඒක දිලීර රෝගයක්. කැප්ටන් හරි මැන්කොසෙබ් එහෙම නැත්නම් තිරාම් කියලා තියෙන දිලීර නාශකයක් සුමාන දෙකෙන් දෙකට වගේ ඔයගොල්ලන්ට එහෙ ගන්න පුළුවන් නම් මේක ඇත්තටම පාලනය කරගන්න පුළුවන්. අනිත් එක මේ දවස්වල තියෙන කාලගුණික තත්ත්වයක් එක්ක මේ කොහොමද ගස් මරනවා. ඉතින් වේලි කාලගුණය නිසා. ඒතර බලා ගන්න ඕගොල්ලන්ට ඉඟුරු මලක් තියෙනවා. ඒ කියන්නේ මේක ඉඟුරු මේ වගාව මාස 6ක් 7ක් වගේ වෙන වගාවක්. සාමාන්‍ය මාස 6කින් වගේ තමයි ඉඟුරු මල් පිපෙන්න පටන් ගන්නෙ. හරි, බොහොම ස්තුතියි. channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට එන වීඩියෝස් බලන්න සහ ඔයගොල්ලෝගේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා කියන්න. පුළුවන් විදිහට අපි විදිහට සාකච්ඡා කරලා සාර්ථක වගාවක් බවට ඔයගොල්ලෝගේ වගාවත් පත් කරගමු. right, thank you.